සුන්දර කෝට්ටේ මහනගර සභාපේක්ෂක සමගි ජන බලවේගය. අපි අද සූදානම් මේ පිළිබඳව කතා කරන්න. නීතිඥ ලාල් මහත්මයා අයිබෝන් චමිත් මහත්මයා අයිබෝන්. කොහොමද පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගය සූදානම් වන්නේ? අපි දැන් ගෙයින්ගෙට යන වැඩසටහන නම් අපි කෝට්ටේ අපේ කණ්ඩායම පටන් ගත්ත දැන් සති 3ක් විතර. අපි දැන් එක ගෙදරකට බැද්ද ගන්න ආසනේ තමයි මගේ කොට්ටාසේ. ඉතින් ඒ කොට්ටාසේ නම් අපි දැන් දෙවනි රවුමත් ඉවර වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව ගෙවල් 400ක් වගේ කෙටි ගෙවල් ටිකක් තමයි තියෙන්නේ. දෙවනි මේ හවුස් ටු හවුස් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් තරම් ජනතාවත් සමග අපේ කොට්ටාසවල ඉන්න ජනතාවත් සමග පුළුවන් තරම් ගෙවල් වලට 3 පාරක් 4 පාරක් ගිහිල්ලා ඒ ජනතාව හොඳට හඳුනගෙන ඒ ජනතා ප්‍රශ්න මුහුණ දෙන්නේ මොනවද කියලා ඒව හඳුනගෙන ඒවට උත්තර ජනතාව මොකද ආණ්ඩුව ගැන කියන්නේ? ඇත්ත වශයෙන්ම කිව්වොත් රොෂන් අයියේ ජනතාවට පොඩ්ඩක් ආණ්ඩුව ගැන කලකිරීමක් තියෙනවා. ඇත්තම අපි කිව්ව අපි ජනතාවෙන් අන්තික හැබැයි හොඳ එකක් තමයි මන් දකින ගිය ඡන්දවල අපි දැක්කේ නැහැ ජනතාව කතා කරනවා දේශපාලනේ. අපි ගිහිල්ලා ඡන්ද දෙන්න කිව්වොත් හරි කියනවා එක්කෝ hina වෙනවා එක්කෝ ගෙවල් ඇතුළට යනවා. දැන් ජනතාව පාවිච්චි කරපු ඡන්ද ගැන කතා කරනවා. ඒ තියෙන හොඳ නරක දෙකම කතා කරනවා. ඉතින් අපිටත් ලේසි ගේජ් කරගන්න මේ ජනතාව මොන වගේ අදහසකද ඉන්නේ කියලා. ඔබතුමා මොකද හිතන්නේ ආණ්ඩුව නියෝජන කණ්ඩායමක නායකයෙක් හැටියට නීතිඥ ලාල් කුමාරපේලි මහතාද බියගම ප්‍රාදේශ සභාව නියෝජනය කරන්නේ මේ මොකද හිතන්නේ මේ ජනතාව කිසිම කනස්සල්ලකින් ආණ්ඩුව කියලා ඉන්නේ? මම හිතන්නේ එහෙම කිසිම කනස්සල්ලකින් නෙවෙයි ඉන්නේ. හේතුව අද දවසේ මේ මොහොතේ ඇරෙන්න ඊයේ පෙරේදා මේ දිගටම අපි පසුගිය දිනවල ගෙවල් වලට ගිහිල්ලා ජනතාව අපේ ප්‍රදේශවල අපි මුණ ගැහෙනවා කතා බහ කරනවා සාකච්ඡා කරනවා. ජනතාව කියන්නේ ජනාධිපතිවරයා පත් කරගන්න අපි ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුව 159ක් පත් කරගන්න අපි ඡන්දෙ දුන්නා. ඒක නිසා මේ ප්‍රාදේශීය සභාවදී ඔයගොල්ලෝ ගෙදරට ආවිල්ලා ඡන්දෙ ඉල්ලන්න ඕනේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාව දෙන්නෙත් ඔයාලට තමයි. ජනාධිපති පත් කරගෙන මාලිමාවෙන් පාර්ලිමේන්තුව 159ක් පත් කරගෙන මාලිමාවෙන් මේ ගමේ පුංචි ආණ්ඩුව වෙන පක්ෂයකට දීම නිෂ්ඵලයි කිසිම අර්ථයක් නැහැ පළක් නැහැ ඒක තේරුමක් නැති ඡන්දයක් වෙනත් පක්ෂවලට දෙන එක. ඒ නිසා තමුන්නාන්සලා ආවත් නාවත් අපි මේ සැරේ අපේ ගම බාර දෙන්නෙත් මාලිමාවට කියලා බොහොම ස්ථිර ලෙස ජනතාව කියනවා. එහෙම කිසිම කනස්සල්ලක් නැහැ. ජනතාව දන්නවා වසර 76ක් තිස්සේ දූෂණයට ලක් වෙලා විශාල වශයෙන් ආර්ථික අතින් බිඳ වැටුණු බරපතල ඛේදවාසියකට ලක්වුණු රටක් තමයි අපි බාරගත්තේ. ඒ බාරගත් රට ක්‍රමක්‍රමයෙන් අලුත් දිශානතියකට සංවර්ධනය වෙමින් ඒ ඉලක්ක කරා ළඟා වෙමින් ගමන් කරනවා. ඉතින් ඒ නිසා ජනතාව කියන්නේ අපිට කිසිම කලබලයක් නැහැ, හදිස්සියක් නැහැ. අපි දන්නවා ඊටාම දුෂ්කර මට්ටමක තියෙන තැනක් තමයි බාරගත්තේ. ඒක හිමින් ඉස්සරහට යන්න අපි බලාගෙන ඉන්නවා. අපි සහයෝගය දෙනවා කියලා තමයි කියන්නේ. හොඳයි ලාල් මහත්තයා දැන් අපි පොඩ්ඩක් කතා කරමු විවෘතව. දැන් ඕනම ගෙදරක වුණත් මුළු බලයෙන්ම තාත්තට ගියොත් අම්මටයි දරුවන්ටයි ආච්චිරැසට කිසි දෙයක් නැති වුණොත් තාත්තා පිස්සු කෙලියොත් මොකද කරන්නේ? ඔව් ඉතින් මේ නිවසේ ඔක්කොම ඉල්ලනවා. දැන් නේද මේ මගේ පැත්ත පොඩ්ඩක් බලන්න. ඔබතුමා ඔක්කොම ඉල්ලනවා. නේද? ඔබතුමා ඔක්කොම ඉල්ලනවා මේ 59ක් දුන්න පාර්ලිමේන්තුවක් දුන්න. විපක්ෂ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ තනි පක්ෂවල නෙමෙයි විපක්ෂයකුත් ඉන්නවනේ. එහෙම ඕනේ කියලා හිතන්නේ නැද්ද? ඔව් විපක්ෂයක් ඉන්නවා. නමුත් විපක්ෂය හිටියට පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයට දීලා ජනාධිපති ධූරයයි පාර්ලිමේන්තුවයි තව පක්ෂයකට දීලා දන්නවා මේකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා. දැන් ඇත්තම පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම මහ ජනතාවගේ දෛනික ජීවිතයේ කටයුතු විශාල ප්‍රමාණයක් පරිපාලනය වෙන්නේ මෙහෙවන්නේ පළාත් පාලන ආයතන වලින්. ප්‍රධාන වශයෙන්ම ප්‍රාදේශ සභා, නගර සභා සහ මහනගර සභා. එතකොට දැන් අනිත් එක තමයි ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව ඒ අයගේ මේ ඉලක්කගත සංවර්ධන අරමුණු වඩාත් හොඳින් සාක්ෂාත් කරගන්න නම් ග්‍රාමීය මට්ටමේ පළාත් පාලන ආයතන බලයත් ආණ්ඩුව සතුව තිබිය යුතුයි. ඔබතුමා මොකද කියන්නේ මේ අදහසට විපක්ෂ නියෝජන කණ්ඩායම හැටියට? රොෂානේ මට නම් කියන්න තියෙන්නේ දැන් අපි දැක්කා ආණ්ඩුව දැන් මාස 6ක් ඇවිල්ලා ජනාධිපතිතුමා. ඒතර ආණ්ඩුවත් මාස 6ක් විතර දැන් මේගොල්ලන්ට තමයි ආණ්ඩු බලය තියෙන්නේ. එතකොට නගර සභා ඔක්කොම අහුවෙන්නේ දැන් ආණ්ඩුවට තියෙන්නේ. දැන් අපි දැක්කා ආණ්ඩුව ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් පටන් ගත්තා. රෝෂන් අය දන්නවද මොකක්ද හරියට ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව්ස් මන් දන්නෙත් නැහැ. අපි දැක්කා පාර්ලිමේන්තුවේ සමහර മന്ത്രിවරු එකක් කියනවා. ඇමතිවරු එකක් කියනවා. දැන් අපේ ප්‍රදේශයේ කෝට්ටේ ප්‍රදේශයේ ඩෙන්ගු වැඩි වෙලා කාණු සුද්ධ වෙලා නැහැ. ඒතර කුණු අරන් යන්නේ නැහැ වෙලාවට.
ඊට පස්සේ චිකන් ගුන්ය කියලා අලුතෙන්ම උණක් යනවා. එතකොට ඒක හැදුනාම මිනිසුන්ට නැගිට ගන්නත් බෑ. මාසයක් විතර මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ඒ වගේම ඉතින් ඒවා තියෙද්දී ආණ්ඩු බලයේ තියෙද්දී ඒවා අඩුම ගන්න දැන් අපි දැක්ක ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගත්තේ ජනවාරි මාසේ. ඒ වුණාට දැන් මාර්තුත් ඉවරයි. දැන් අප්‍රේල්. අපි පෙබරවාරි මාර්තු මේ ටිකේවත් අපි දැකලා නැහැ. තාම පාරක්වත් සුද්ධ වෙනවා. කුණු කාණු එහෙම් පිටින්ම. හැබැයි ඡන්දය ඇවිල්ලා ඉල්ලනවා. ඒ නිසා අපි ජනතාවෙන් ඉල්ලන්නේ මේ පාර මේ ආණ්ඩුව යන ක්‍රමේ වැරදි. කරුණාකරලා සිග්නල් එකක් දෙන්න. ආණ්ඩුව කරගෙන යන්න නගර සභා ප්‍රාදේශ සභා ටික අනිත් පක්ෂ වලට අප සමග ජන බලවේග ලබා දෙන්න. මොකද අපිත් තරුණයෝ හැට අපිටත් පුළුවන් වැඩක් කරන්න. මොකද අපි දෙගොල්ලන්ට වඩා ඔබතුමාලා දෙන්නම් මට මේ සම්බන්ධ වෙන්න. ගමේ නායකයා කියන්නේ ස්වාධීන නායකයෙක් වෙන්න පුළුවන්. වෙනත් දේශපාලන පක්ෂයක වෙන්න පුළුවන්. එහෙම මේ ජනතාව කැමති නැද්ද වෙනසක් කරලා Tamanට වග කියන කෙනා දැන් මේ සවේ සමානුපාතික ක්‍රමේ පිටගමක කෙනෙක්ටපත් වෙන්න බෑනේ ඡන්ද ටික වැටෙන්නේ Tamanගේ ගමේ අයට. මේ ක්‍රමයේ මිනිස්සු තෝරගන්නේ නැද්ද? මිනිස්සු ජනාධිපතිතුමාගේ රැල්ලට පාර්ලිමේන්තු දෙනවා, පාර්ලිමේන්තු රැල්ලට පළාත් පාලන දෙනවා. එහෙමද යන්නේ? මොකද හිතෙන්නේ කුමාරපේල් මහත්තයා? ඔව් මට නම් හිතෙන්නේ ඔබලත් විපක්ෂ හිටියා නේද? බොහොම අමාරුවෙන් 3%ක් කරගෙන හිටපු කාලයක් තිබ්බනේ. ඔව් එහෙම තමයි. නමුත් ඒක අමතක නැහැනේ අපිට. අමතක නැහැ. ඒත් ඔබල වැඩ කරා රටේ මිනිස්සුන්ට. දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ග, ආණ්ඩුවේ තීන්දුව తీරන මහජනතාව පුළුල් ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීමේ අභිලාෂය වඩාත් හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්න නම් පළාත් පාලන ආයතන ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නැති ආණ්ඩුවට හතුරුකම් කරන ආණ්ඩුවේ සාර්ථක ඉදිරිගමනට බාධා කරන අර්ථ විරහිත විවේචන කරන ඒ වගේම අවුරුදු 76ක් විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදිලා එක කාලයකට තව පක්ෂයක තව කාලයකට තව පක්ෂයක මේ විදිහට පිල් මාරුවට ගිහිල්ලා මේ රට විනාශයට පත් කරපු පක්ෂවල ග්‍රාමීය මට්ටමේ පුංචි කුඩා හොරුන්ට මේ රටේ ගම්බාර දෙන්න මේ රටේ ජනතාව සූදානමක් නැහැ. ඔබලට මේ චෝදනා. ඒක තමයි යත්ත තත්ත්වය. ඒ නිසා 70ක් කාපු දෙකට බෙදුණු ග්‍රාමීය මට්ටමේ පුංචි හොරුන්ට රට බාර දෙන්න සූදානමක් නැහැ කියලා. රොෂානයි අපි හොරු නෙමෙයි. අපිත් ඉල්ලන්නේ පළවෙනි පාර. අපිත් තරුණයෝ. විපක්ෂේ පක්ෂ නෙමෙයි ජනතාව ඉන්නේ ගමට කවුද වැඩ කරලා තියන්නේ? කවුද සේවය කරලා තියන්නේ? නැත්තම් ගමේ පන්සලත් එක්ක කවුද ඉන්නේ? ඒ වගේ මේක ගමේ ඡන්දයක්. අනිත් එක මට මෙතුමා කියන එක හරි පුදුමයි. අපි ඇයි ලාංකිකයෝ නෙමෙයිද? අපි ශ්‍රී ලංකාවේ මේ ජනතාව නෙමෙයිද? ඇයි ජනාධිපතිතුමා මම දැක්ක කියනවා මේක බලෙන් වගේ නිකන් තර්ජනය කරලා කියනවා නේ අපිට දෙන්න කියලා මේ ගමේ බලෙන්. ඇයි අපි දැන් වෙන පක්ෂයක් මං කියන්නේ අපේ පක්ෂ නෙවෙයි වෙන ස්වාධීන කණ්ඩායමක් වෙන්න පුළුවන්. මොකක් හරි නගර සභාව ප්‍රාදේශ සභාව දින්නොත් ඇයි ඒකට උදව් කරන්නේ? ඒක වෙනම රටක් වෙනවද එතකොට? ඒතකොට දැන් කෝට්ටේ අපි සමග ජන බලවේග දින්නට පස්සේ කෝට්ටේ වෙනම රටක්ද? නෑ මේ ලංකාව. ඇයි අපිත් කැමති අපිත් තරුණ හැටියට අපිත් කැමති මේ රට ඉස්සරහට යනවට. ජනාධිපතිතුමා හොඳ වැඩක් කරනවා නම් අපිත් කැමති හොඳ ඒකට උදව් කරන්න. අපිත් ඒ වගේ තරුණයෝ. නැත්නම් අපි කකුලෙන් අදින්න යන්නේ නැහැ. අපි කියන්නේ වැරදි වැඩක් වෙනවා නම් වැඩක් කරෙන්නේ නැත්නම් අපි ඒක ගැන කතා කරනවා. ඒක විවේචනාත්මකව ඒක සංසන්දනය කළා හොඳ රොෂාන් හොඳම උදාහරණේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව වෙලාවේ අපි ඉකොනොමික් ක්‍රයිසිස් එකකට යනකොට සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසලා විශේෂයෙන් හර්ෂ ඩිසිල්වා මැතිතුමන්ලා කිව්වා මේක IMF එකට යන්න. එතකොට hina වුණා. hina වෙලා එවලේ ගියා නම් ඔබයි අපි මේ රටේ ජනතාව දන්නවා. එතකොට මීට වඩා අපිට මේක ගොඩින් බේරගන්න. ඔබ කියන්නේ විවෘත තරංගයක් තිබෙනවා. මේක වන් හෝස් රේස් එකක් නෙවෙයි මේ පළාත් පාලන තරංගය. තනි අස්සයක තරංගයක් නෙවෙයි. මෙතුමා කියන්නේ තනි අස්සයක තරංගයක් වගේ කියලා. මම දැන් ජාතික ප්‍රශ්න කිහිපයක් ඔබෙන් අහනවා. නීතිඥ ලාල් කුමාරපේලි මහත්තයා. ඔබලා මාස 6යි බලය ගත්ත. දැන් ගම හදන්නත් බලය ඉල්ලනවා. කෝ හැදුණු ගම, කෝ හැදුණු රට. මොකක්ද මේ ප්‍රමාදයට හේතුව? ඔව් කිසිම ප්‍රමාදයක් නැහැ. අපිට ප්‍රමාදයි. මම බය නැතුව ඔබත් එක්ක තර්ක කරනවා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් තර්ක කරනවා. ප්‍රමාදයි. කෝබේ පොලිසිය හැදුවද තාම? දැන් පොලිසිය තාම හොරකම, දූෂණය, වංචාව හැමතැනම. ඔව් ඒ නිසා තමයි අදත් පාස්පෝර්ට් පොලිම නෑ පොඩ්ඩක් මේව හොයලා බලන්නකො පොඩ්ඩක්. යම් තැන්වල ඔය කියන තත්ත්වයන් සුළු වශයෙන් තියෙන්න පුළුවන්. සුළු වශයෙන් නෙමෙයි මේව ලොකු ප්‍රශ්න මේ රටේ. ඒ ලොකු ප්‍රශ්න මීට වඩා විශාල ලොකු ප්‍රශ්න කොටන්නේ අපි බාරගත්තේ. එහෙම කී හුරතල් වෙන්න වෙලාවක් නෙමෙයි. හුරතල් වීම නෑ. හුරතල් වීමක් නෙමෙයි මම කියන්නේ. මාස වැඩ කරන්න. ඔව් මාස 6යිනේ අපි අරගෙන තින්නේ අවුරුදු 5කට. ජනතාව අපිට බලය දීලා තින්නේ අවුරුදු 5ක් මේ රට පාලනය කරන්න. ඒ කියන්නේ අවුරුදු 5ක්ම පොලිසියද මේම තියෙන්නේ. නෑ අවුරුදු 5 පොලිසිය ඔහම තියෙන්න ඕනේ නෑ. අවුරුදු 5ක්ම රාජ්‍ය සේවය මෙහෙම තියෙන්නේ. නෑ එහෙම දෙයක් අදහස් කරන්නේ නෑ. එහෙනම් දැන් මාස 6 කියන්නේ අපිට කියම මෙහෙමයි 50 වෙනි මාසේ වෙන සිද්ධ වෙන දේ 40 වෙනි මාසේ සිද්ධ වෙන දේ 5 වෙනි මාසෙදි බලාපොරොත්තු වෙන්න බෑ. මේ ආණ්ඩුව බලයටපත් වෙලා ඉතාලම කෙටි කාලයක තමයි ගත වෙලා තියෙන මාස කිහිපයක් අපි දැන් ක්‍රමානුකූලව මේ රට
ජනතාවට මේ වෙච්ච පොරොන්දු ඉෂ්ට සිද්ධ කරමින් රට කිසියම් ධනාත්මක මාවතකට ගමන් කරමින් තිබෙනවා. ඔබතුමා කියන්නේ ඔබතුමා බියගම් ප්‍රාදේශ සභාවේ මීට පෙර හිටියානේ. ඔව් හිටියා. ටීఓ මහත්තයා අප්‍රූව් කරපු බිල්ඩින් මේ ප්ලෑන් එක අප්‍රූව් වෙනවා. වෙන මිනිහෙක් අප්‍රූව් කරනවා අප්‍රූව් වෙන්නේ නැහැ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ නැද්ද? නෑ මං හිතන්නේ ඔය බිල්ඩින් ප්ලෑන් එක අප්‍රූව් කරන්න ඒ කියන්නේ ගොඩනැගිලි සරස්මක් අනුමත කරගන්න ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරපුවාම වෙනත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිර්මාණය කරපු එකක් ප්‍රාදේශීය සභාවේ ඉන්න ටීఓ කියන්න පුළුවන් නෑ මේකේ අඩුපාඩු තියෙනවා මේක මම ඇඳලා ටීஓ මහත්තයා කියන තැනින් හදුවොත් අප්‍රූව් ඒක ඔබලා කිව්වේ අපි නෙවෙයි ඔව් ඒක තමයි පක්ෂේ ඉන්නකොට කියපු ප්‍රශ්න ඔය ඔව් එතකොට අපි මේවා හැදෙන්න ඕනේ නැද්ද මේවා හදන්න ඕනේ මේ පළාත් පාලන ආයතනවල දූෂිත නිලධාරීන්ගේ ප්‍රශ්නය ඒ වගේම දූෂිත ග්‍රාමීය දේශපාලන නියෝජිතයන්ගේ තියෙන ඒ තත්ත්වය ඒවා සියල්ල අපි වෙනස් කරන්න ඕනේ. ඒවා වෙනස් කරන්න තමයි අපි කියන්නේ ප්‍රාදේශීය සභාවේ බලයත් අපිට දෙන්න කියලා. ඒ දීපුවම අපි ඒක කරනවා. තිස්ස මහරාමි ප්‍රාදේශීය බලය දුන්නා වැඩ කරේ නැහැ කියලානේ කිව්වේ. නෑ තිස්ස මහරාමි ප්‍රාදේශීය සභාවේ බලය දීලා අපි ඊටාම හොඳින් මේ ප්‍රාදේශීය සභාව කරගෙන ගියා. පැවති ආණ්ඩුව තමයි අපිට කරගෙන ඉඳ අවස්ථාව ලබා නොදුන්නේ. දැන් ආණ්ඩුව උඩ හින්දා යට වැඩ කරන්න ලේසි. දැන් වැඩ කරන්න ලේසි කියන්නේ දැන් ආණ්ඩුව විධායකය ව්‍යවස්ථාදායකයේ බාලිමාවට දීලා පළාත් පාලන ආයතන ටික ලෝකල් ගවර්න්මන්ට් එක වෙන පක්ෂයකට දුන්නොත් ලයිට් කනුවට බල්බ් එකක් දා ගන්නත් බෑ කුණු ටික ගෙනිය ගන්නත් බෑ සෞඛ්‍ය ප්‍රශ්න ගන්නත් බෑ ජනතාවට ඒ වැඩේ කරලා දෙනවා කියන්නේ. ස්ථිර වශයෙන්ම දැන් අපි ඒක කරනවා ඒක කෙරෙනවා මම ප්‍රධාන වශයෙන්ම කියන්නේ මේ වෙනකොට මේ රටේ මහ ජනතාව තමන්ගේ ඡන්ද බලයෙන් බලයටපත් කරලා තියෙන අලුත් රාජ්‍ය නායකයෙක් ප්‍රධාන විධායකය ජනාධිපතිවරයෙක් මට දේශපාලන නෙමෙයි ඕනේ මේ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ ලාල් මහත්තයා විජේසුන්දර මහත්තයා අපි එන්න කිව්වේ මේ රටේ මිනිස්සුන්ව නියෝජනය වෙනවද මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දන්නවද වචන කියන්න පුළුවන් කయ్య නායකයෝ හිටිය අවුරුදු 70ක් මම ආන්නේ දැන් ස්ටෙන්ට් නෑ රෝහල් වල දන්නවද ඔබතුමා ස්ටෙන්ට් නෑ සෞඛ්‍යාංශ මේ ජාතික ප්‍රශ්නේ ඔයගොල්ලෝ දන්නේ නෑ ඔයගොල්ලෝ ගමේ මිනිහ ඡන්ද දෙනවා හැබැයි ස්ටෙන්ට් නෑ ජාතික රෝහලෙත් නෑ පොලිමේ හිටියත් නෑ දැන් මේක කවුරු හරි කරන්න ඕනේ නැද්ද මේ ප්‍රශ්නේ ඔව් මේක කවුද කතා කරන්නේ ඔව් එතකොට දැන් මම ඔබතුමාගේ මේ හිතන්න යමක් කියන්නේ මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ ඔබතුමා දන්නවද තාම රෑ 10න් පස්සේ බස් එකක් නැහැ ඔව් රෑ 7-8න් පස්සේ බස් එකක් නැහැ බියගමට යන්නවත් කෝට්ටට යන්නවත් කොට්ටාවට යන්නවත් ප්‍රයිවට් බස් ටික නවත්තනවා CTB බස් ටික වෙනම තැනක යනවා මේවා මේ රටේ හදන්න ඕනේ නැද්ද දැන් මේවා නෙවෙයිද ප්‍රශ්න අපිට තියෙන මේ 159ක් දෙනවා ජනාධිපති පත් කරනවා අපිට මේ ප්‍රශ්න මාස 6ක් ඉන්න ඕනද ඕක හදන්න මට මෙන්න මේ ප්‍රශ්න මිනිස්සු මගෙන් කතා කරලා අහනවා මහත්තයා මේව අහන්නකෝ මම අහන්නේ චමත් ඔබල තරුණ නායකයෝ ඇයි මේ ප්‍රශ්න විපක්ෂ නායකවරු කතා කරන්නේ නැත්තේ ඇයි මේව ආණ්ඩුවට පීඩනය දෙන්නේ නැත්තේ බයද ඔබලගේ විපක්ෂීය ප්‍රධානීන් ගහුවම අපි අවුරුද්දක් විතර ඉවසමු නේද දැම්ම ගහුවොත් අපට බණීලු දැන් අපි මේගොල්ලන්ට වැඩක් කරන්න දෙන්නේ නැතුව කකුලෙන් අදිනවා කියලා. මේක කවුද කතා කරන්නේ? ඔබලා වෘත්තීය දේශපාලකයෝ. මං අහන චමත් මොකද මේක? රොෂාන් මං මේ රොෂානයි මං වත් එක්ක 100%ක් එකඟ වෙනවා. උදාහරණ 3යි කිව්වේ. මොකද පක්ෂයක් හැටියට අපේ මාත් පෞද්ගලිකව පිළිගන්නවා. අපේ පක්ෂේ අර වැලිකඩ පොලිසිය මිනිස්සුන්ව ගහලා මරනවා. ඉතින් මේ ආණ්ඩුවලනේ. එහෙම වෙන්න දෙන්න බෑ. ඉතින් කොහොමද එහෙම වෙන්නේ? අනිත් එක දැන් මිනිස්සු බය නැහැ ආණ්ඩුවලට. අනිත් එක අර මිරිස් කුඩු ගහපු ගම්පහ മന്ത്രിතුමා තාම හොයාගන්න නැහැ. අර පොලිස්පතිතුමා මේ ඇවිල්ලා බාරුන් නැත්තම් තාම පොලිස්පතිතුමාත් හොයනවා. ඉතින් එහෙම කොහොමද පොලිසිය තියෙන්නේ? බුද්ධිමත් තරුණයෙක් හැටියට කියන්න කොතනද ප්‍රශ්නේ? ඔලු මිනිස්සු මාරු කරාට රාජ්‍ය ආයතන සහ සේවාවන් වෙනස් වෙන්නේ නැත්තේ ඇයි? මම කියන්නේ හරි නායකත්වයක් තියෙනවා රොෂන්නයි. මොකද අපි හරි නායකත්වයක් තියෙනවා නම් රාජ්‍ය සේවයේ දේශපාලඥයන් එහෙම කියලා නෑ රාජ්‍ය සේවෙත් ගානට නැවේ හරි නායකත්වයක් හරියට හරි නායකත්වය දුන්නානේ දැන් අනුර කුමාර මහත්තයා නායකත්වය වරදක් නෑනේ නායකත්වයේ වැරද්ද තියෙන්නේ ඔබතුමාලගේ දැනුමේ නීතිඥ මහත්තයෙක් වැඩේ වෙන්නේ නැත්තේ ඇයි පොළොවේ අවස්ථාව දෙන්නකෝ මම පැහැදිලි කරන්න දැන් මේක තප්පරයකින් පැහැදිලි කරන්න බෑ මට ප්‍රමාණවත් කාලයක් දෙන්න මම පැහැදිලි කරනවා පළවෙනි ප්‍රශ්නේ තමයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට බාර දුන්නේ සියලු යස ඉසිරින් පිරුණු කිසිම අඩුපාඩුවක් නැති රාජ්‍ය භාණ්ඩාගාරයේ අපරිමිත ගණනය කළ නොහැකි මූල්‍ය සම්භාරයක් තියෙන දෙයක්ද නැහැ හිස් පිට්ටනියක් අවුරුදු 70ක් තිස්සේ දූෂිත පාලකව විනාශ කරපු විනාශ කරපු රටක් අපිට බාර දුන්නා ඔබේ නායකත්වයේ හප කරපු කට්ටිය හිටියා ඔව් හරි ඒක තමයි මට කරුණාකර අවස්ථාව දෙන්න මේ ඒගොල්ලෝ මේකට විනාශ කරා කාරණාකර පැහැදිලි කරන අවස්ථාව දෙන්න ඒතර මම අහන්නේ අද ජාතික ජනබලවේගයේ රජය යටතේත් පොලිසිය තවදුරටත් අපරාධ පාලනය කරන අපරාධ මර්ධනය කරන තැනකට වඩා
අපරාධ කරන තැනක් බවට පත් වෙලා කියලානේ දැන් ඔය කියන්නේ. මේ පොලිස්පති ඔබේ ආරක්ෂක ලේකම් ඔබේ ජනාධිපති ඔබේ නියෝජ්‍ය ඇමති ඔබේ එතකොට දැන් පාර්ලිමේන්තුව ඔබේ අවස්ථාව දෙන්න මම පැහැදිලි කරලා එතකොට මම කියන්නේ මේ අවුරුදු 76 තුල මේ පොලිස් දෙපාර්තමේන්තුව ඒවායේ නිලධාරියෝ මොනතරම් දූෂිත වෙලාද මොනතරම් අවිනීතික වෙලාද කියනවනම් එය නැවත වෙනස් කිරීමත් ඉතා පහසු කටයුත්තක් නෙවෙයි. ඒකට අපි කරනවා. ඒක අපි කරනවා. ඒකට කරන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. අපේ පවතින නීතියකට පාවිච්චි කරනවා. අවශ්‍ය නව නීති සම්පාදනය කරනවා. කරලා පොලිස් ප්‍රතිවරයාගේ ඉඳලා සාමාන්‍ය පොලිස් නිලධාරියා දක්වා මාස 6ක් නම් වෙනසක් උනේ නෑ නෑ දැන් ඇත්තම වෙනස් වෙලා තව මාස 6ක් යමු. නෑ දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් මම උදාහරණයක් හැටියට කියන්නම්. මට මතකයි ළඟදී පොලිසියට ගියාද? ඔව් ළඟද අද උදේත් ගියා. අද උදේත් මම ගිය මාසේ මහත් එක්කින්ද ටයි එකක් දාලා සුදු නෑ ටයි එකක් දාලා නෙවෙයි සාමාන්‍ය සිවිල් එකේ නෑ ඒක තමයි මම සාමාන්‍ය මිනිහෙක් විදිහට ගියා. අද උදෑසන ගියා මීගහවත්තේ පොලිසියට ගිහලා ස්ථානාධිපතිවරයා මුණ ගැහුණා. එතකොට මේකේ තියෙන තත්ත්වය තමයි අපි දේශපාලන ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් කරන් තියෙනවා පොලිසියට අපි දේශපාලකයෝ විදිහට ජනාධිපතිවරයාගෙන් ඉඳලා සාමාන්‍ය මහජන නියෝජිතයා දක්වා කිසිම කෙනෙක් පොලිසියට අනිසි බලපෑමක් කරන්නේ නැහැ. බලපෑම් කරන්න එපා. නීතිය කරන්න බෑ. වැරදි මිනිස්සුන්ට දඬුවම් දෙන්න. නෑ ඒක තමයි මීට පෙර උනේ ඒක නෙවෙයිනේ. අපරාධකාරයෙක් අල්ලන් ගියාම දේශපාලක ගිහිල්ලා අපරාධකාරයන් නිදහස් කරගෙන එනවා. පොලිසිය ගිය සතියේ. ඒක තමයි. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඒක ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මිනිහෙන් මැරුවෙන් පස්සේ ක්‍රියාත්මක කළා මොකටද මහත්තයෝ? හොඳයි අපේ මේ සංවාද මේ විවාද විසංවාද විසම්මුතීන් යෝජනා ප්‍රතියෝජනා සියල්ල මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. ඒ මිනිස්සුන්ට කබලෙන් ලිපට වැටුණා වගේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ ආණ්ඩු මාරුණාට බල හුමාරුණාට සාපේක්ෂව ආණ්ඩු හොඳයි. ඒ පිළිබඳව ජනතාව ප්‍රසාදාත්මකව කතා කරනවා. හැබැයි අපි තව දියුණු සංස්කෘතියකට මේ රට අරන් යන්න ඕනේ. දියුණු සමාජ ක්‍රමයකට මේ රට අරන් යන්නට ඕනේ. දරුවන් කාන්තාවන් සම්බන්ධ මීට වඩා හිතන්න ඕනේ. මම කියන්නේ ඔබතුමාලගේ පැත්තෙන් මම මේ පැත්තට අවසාන වශයෙන් එනවා චමිත් විජේසුන්දර කෝට්ටේ මහනගර සභාපති. ඔබ කිව්ව සමගි ජන බලවේගයෙන් අපි පළමු වරට තරුණයට එන්නේ දේශපාලනයට කියලා. ඔබලට මේ ගඳ සුවඳ තේරෙනවද මේ ප්‍රශ්නේ? ඔබලත් සාම්ප්‍රදායිකව බලය අරගෙන ටයිකෝඩ් දාලා පාර්ලිමේන්තු ගිහිල්ලා පුරවැසියව අමතක කරනවද? මම ඔබ වගේ තරුණ මහතුරු ගොඩාක් ප්‍රාදේශ සභාවලදී ඉන්ටර්විව් කරා මම හැමති වුණා පාර්ලිමේන්තු ගියා ඊට පස්සේ උන්ගේ ඔළුව අවුල් වුණා මොකද වෙන්නේ මේ දේශපාලනයට ආවෙන් පස්සේ එහෙම වෙන්නේ ඇයි මම දැන් රොෂානයි මේ මම පිළිගන්න ඕනේ ඒ පුද්ගලයන්ගේ වෙනස හැබැයි මං හිතන්නේ අපි දැන් මේ පහුගිය මැතිවරණ වලින් ජනතාව ඒක තමයි මං කිව්වේ අපේ පක්ෂ උනත් විවේචනය කරන්න බය නැහැ අපේ පක්ෂ උනත් දැනගන්න ඕනේ දැන් ජනතාව වෙනස් වෙලා දේශපාලනය වෙනස් වෙලා ඒක අපි සාම්ප්‍රදායික පක්ෂ හැටියට අපේ තාම පක්ෂේ තව වෙනස්කම් ගොඩක් වෙන්න ඕනේ. ඉතින් අපි ඒව කතා කරනවා. මොකද ඒව වෙනස්කම් වුණ නැත්නම් මේ දේශපාලන පක්ෂ මේ තව මැතිවරණ වඳ වෙලා යයි. ඔව් වඳ වෙලා යන එකට යනවා. අනිවාර්යයෙන්. ඒක තමයි දැන් අපි වුණත් අපි ගමට ගියාම මිනිස්සු අපිව ආකර්ෂණය කරලා ගන්නේ මොකද තරුණයෝ හැටියට අපි අලුත් අදහස් ගේනවා අලුතෙන් කතා කරනවා. ඒ වගේම මිනිස්සුන්ගේ ප්‍රශ්න දන්නවා. දැන් මෙතුමා කිව්වා දැන් මෙච්චර කල් ආණ්ඩු තිබ්බා. පොල් නැති වෙලා ගියේ නැහැ. පොල් ප්‍රශ්නේ වඳුරෝ එකපාරට වැඩි වුන්නේ නැහැ. මේ ප්‍රශ්න දිගටම තිබ්බා. ඒ වුණාට ඒව කළමනාකරණය කරා. ඉතින් ඒ වගේ තමයි අපේ කණ්ඩායමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා කෝට්ටේට. අපිට පුළුවන් ඒව කළමනාකරන අපිට පළපුරුද්ද තියෙනවා. අපි වෙන වෙන ව්‍යාපාර කරලා ඒ වගේ පළපුරුදු කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ වගේ ආණ්ඩුව සහ ජනාධිපතිතුමා සහ පාර්ලිමේන්තුව එක පක්ෂයකට ගියයි කියලා ජනතාව හිතන්න ඕනේ මේ යන ක්‍රමේ හරි නැත්තම් කරුණා කරලා ආණ්ඩුවට සිග්නල් එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. නැත්තම් තමයි අයියේ අර මේ රොෂාන් අයියේ කිව්වා වගේ ආණ්ඩු සහ මේ දේශපාලඥයන් අයාල යන්නේ. ජනතාව බලය දෙන්න එතකොට ඒගොල්ලන් හිතනවා අපිට තමයි බලය තියෙන්නේ අපි ඕන එකක් කරනවායි කියලා. මොකක් හරි සිග්නල් එකක් ඕන ආණ්ඩුවක අපි කියමු අපේ ආණ්ඩුව තිබ්බ වෙලාව 2015 සිග්නල් එකක් දුන්නා ජනතාව. අවසාන වශයෙන් තත්පර 30කින් කියන්නේ විපක්ෂයේ ඇයි මේ නිද්‍රාගත පිළිවෙලක ඉන්නේ? බොහොම සුව පහසු තැනක ඉන්නේ ඇයි ජනතාවට ප්‍රශ්න නැති හින්දාද? මේ වෙලාවේ ජනතාව ඔබ ප්‍රතික්ෂේප කරන හින්දාද නැත්නම් දේශපාලන උපක්‍රමයක්ද? නෑ මං හිතන්නේ අපි විපක්ෂයක් හැටියට දැන් පාර්ලිමේන්තු වෙලාවේ වුණත් හොඳම උදාහරණය තමයි රොෂානට දෙන්න පුළුවන්. දැන් මේ ටැක්ස් ටැරිෆ් ප්‍රශ්නේ US ටැරිෆ් ප්‍රශ්නේ. හර්ෂ ඇමතුමා විපක්ෂ නායකතුමා සහ අපේ අලුතෙන් පත්වෙච්ච මං හිතන්නේ ප්‍රසාද් සිරිවර්ධන ඒ මන්ත්‍රී කෙනෙක් හැටියට පත් වුණෙත් මං හිතන්නේ මේ දවස් ප්‍රෝග්‍රෑම් එකටයි සටනටයි ඇවිල්ලා. ඉතින් ඒගොල්ලන් මේ ප්‍රශ්නේ ගැන කලින් කිව්වා. ආණ්ඩුව ඒව ගණන් ගත්තේ නැහැ. විපක්ෂ සක්‍රියයි.
විපක්ෂය සක්‍රිය අනිවාර්යයෙන්. ඔබතුමාට අවසන් අවස්ථාව මේ රට හදාගන්න ඔබලගේ කැපකිරීම කොහොමද? අපි අනිවාර්යයෙන්ම මේ රට හදනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසය ස්ථිරයි. ජනාධිපතිවරයෙක් පත් කරගෙන තියෙන ජනතාව මන්ත්‍රීවරු 159ක් පත් කරන් තියෙනවා 160 දෙනයි. මේ 160 දෙනා පත් වෙච්ච දවසේ ඉඳලා අද දක්වා මේ 160 දෙනාට විශේෂ වාසියක් වරප්‍රසාදයක් ප්‍රතිලාභයක් යහපතක් වෙන මේ රටේ මහ ජනතාවට අයහපතක් වෙන කරපු එක වැඩක් මට කියන්න දැන්. එහෙම එක වැඩක් දිනුවක් වුණේ නැත්නම් වැඩක්. දිනුවක් වෙන මේ ඔබ උපාසකයා වගේ හිටියට වැඩක් නැහැ. රට හැදෙන්නේ නැත්නම්. රට හදන්න පුළුවන්. මාස 60කට බාර දීපු රට 5 වෙනි මාසෙදී අහනවා කෝ කියලා 60 වෙනි මාසේ දෙන ප්‍රතිඵලය. හොඳයි ඔබේ බියගම ප්‍රදේශය හැදුණාද මේ මාස 6ට? නෑ බියගම ප්‍රදේශයේ මේ මාස 6ට අපි යම් ප්‍රමාණයකට හදලා තියෙනවා. ප්‍රාදේශීය සභාවේ දූෂණ වංචා නතර වුණා. ප්‍රාදේශීය සභාවේ දූෂණ වංචා නතර කරන්න තමයි ඇවිල්ලා කිව්වද? අපිට බලන්න එක නඩුවක් දැම්මද? නෑ නඩු දාන්න අපි අවශ්‍ය කිරිසාලට කරලා තියෙනවා. හිටපු සභාපතිලා අනිවාර්යයෙන්ම අපි සිරගෙදරට යවනවා. ඒගොල්ලන්ට සාධාරණ නඩු විභාගයක් ලබා දීලා මේ බරපතල ඔබ කියන්නේ බියගම ප්‍රාදේශීය සභාවේ වැරදි හොයනවා. බියගම ප්‍රාදේශීය සභාවේ වැරදි දැනට තියෙනවා. එකක් කියන්නම්. මෙතෙක්කල් බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිලගේ සහචරයෝ ඒගොල්ලන්ගේ ගෝලබාලයෝ බියගම ප්‍රාදේශීය සභාවට මේ වීදි ලාම්පු වලට දාන බල්බ් එකක් සැපෙව්වේ රුපියල් 1298ට. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි සම්බන්ධීකරණය කළා මැදිහත්වීමක් කළා ප්‍රාදේශීය සභාවට. දැන් මේ බල්බ් එක අපි ගන්න රුපියල් 550ට. බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිලා 1298ට ඔබලා කියන්නේ මේවා හොයනවා. අපි රුපියල් 500 අපි 550ට අරන් දුන්නේ. එතකොට මේ ඉතුරු 748ට කවුද ගත්තේ? සභාපති, ඔහුගේ ගෝලබාල සැපයුම්කරුවෝ, අනික දූෂිත නිලධාරීන්. මගේ කාලය අවසන්. අපේ ස්තුතිවන්ත වෙන ඔබතුමාට